ආයිබෝන් හිතවතුනේ සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මේ වීඩියෝ එකෙන් මම අරන් අවිත් තියෙන්නේ සම්පත් බැංක් එකේ ලබා දෙන ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර සම්පත පොලි අනුපාත. ඉතින් මෙයාලා මේක නම් කරලා තියෙනවා සම්පත් සංහිඳ FD කියලා. අපි බලමු එහෙනම් ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් විදිහට ලංකාවේ ඉඳලා FD එකක් ආරම්භ කරනවා නම් පෞද්ගලික අංශයේ බැංකුවක් වුණ මේ සම්පත් බැංකුව කොහොමද රේට්ස් ලබා දෙන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එකේදී මම ඔයාලට කොච්චර පොලියක් ගන්න පුළුවන්ද කියලා කැල්කියුලේට් කරලා පෙන්නනවා. ඒ වගේම කොච්චර මුදලක් දාන්න ඕනේද වගේ සියලුම කාරණා මේ සම්බන්ධයෙන් කතා කරනවා. ඉතින් වීඩියෝ එකට අලුත් කෙනෙක් නම් channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට like එකක් දාලා channel එක subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරනවා. අපි යමු වීඩියෝ එකට. හරි. ඉතින් බලා ගන්න පුළුවන් ඔයාලට අවුරුදු 55ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මේ ස්ථාවර සම්පත ආරම්භ කරන්න පුළුවන්. 60ට වැඩි නෙවෙයි 55ට වැඩි අයට. එතකොට මිනිමම් ඉනිෂියල් ඩිපොසිට් එක විදිහට රුපියල් ලක්ෂයක් ඕනේ. අවම වශයෙන් මේ පල්ලෙහා තියෙන ඕනෑම FD එකක් ආරම්භ කරනවා නම් රුපියල් ලක්ෂයක මුදලක් අවශ්‍ය වෙනවා. අපි බලමු රේට්ස් කොහොමද සටහන් වෙන්නේ කියලා. ඔන්න බලා ගන්න පුළුවන් ඔයාලට මෙතන තියෙනවා මාස 6න් තමයි FD එක පටන් ගන්නෙ. එතකොට කෙටි කාලීනව FD දාන්න බෑ. එහෙම දානවා නම් ඔයාලට normal FD එකක් ඕපන් කරන්න වෙනවා. ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් විදියට ස්ථාවර සම්පත ආරම්භ කරන්න හිතන් ඉන්නවා නම් මාස 6න් තමයි පටන් ගන්නෙ. එතකොට මාස 6කට FD එක දාන කෙනෙක්ට කල්පිරීමට ගන්න පුළුවන් 9.5ක් මෙතන සටහන් කරලා තියෙනවා. 9.5ක පොලිය කල්පිරීමට ගෙවන්නේ. ඊට අමතරව වසරට FD එක දානවා නම් 9.5ක රේට් එකක් ලබා දෙනවා. එතනදිත් කල්පිරීමේ ගන්න කෙනෙක්ට මන්ත්ලි ගන්න කෙනෙක්ට බලා ගන්න පුළුවන් 9.1ක රේට් එකක් තමයි ලබා දෙන්නේ සම්පත් බැංකුව. ඊට පස්සේ බලා ගන්න පුළුවන් තියෙනවා වසර දෙකේ අවස්ථාව. එතනදි 11.25ක් ගෙවනවා කල්පිරීමේ අවස්ථාවේදී ගන්නවා නම් මාසිකව 10.1ක රේට් එකක් යටතේ කැල්කියුලේෂන් එක සිද්ධ වෙනවා. ඒ වගේම වාර්ෂිකව ගන්න කෙනෙක්ට වසර දෙකකට FD එක දාලා දෙපාරකට පොලිය ගන්නවා නම් 10.6 ගානේ ලැබෙනවා. අවුරුදු දෙකකට ෆික්ස් ඩිපොසිට් එක දාලා දෙපාරකට ඒ කියන්නේ වාර්ෂිකව විදිහට ගන්නවා නම් තමයි මේ 10.6 ලැබෙන්නේ. වසර 3කට 11ක් ලබා දෙන්නේ. එතනදී වසර දෙකේ තැන්පතට වඩා කල්පිරීමේ පොලිය ටිකක් අඩු කරලා තියෙනවා. 11යි දෙන්නේ. එතනදී ඒක මාසිකව ගන්න කෙනෙක්ටත් අඩුයි පොලිය 9.5යි දෙන්නේ. මේ වසර දෙකේ තැන්පතට වඩා මෙතන රේට් එක අඩුයි. ඊට පස්සේ බැලුවොත් බලා ගන්න පුළුවන් නැවත වසර 4 තියෙනවා. එතනදී නැවත පොලිය වැඩි වෙලා තියෙනවා 12ක් ලබා දෙනවා කල්පිරීමට. මාසිකව ගද්දි 9.75යි වාර්ෂිකව ගන්න කෙනෙක්ට 10.25 ගානෙත් රේට් එක ඔෆර් කරනවා. අවසාන වශයෙන් බලා ගන්න පුළුවන් මෙයාලගේ තියෙන දීර්ඝතම කාල සීමාව අවුරුදු 5 අවස්ථාව. මේ ඔප්ෂන් එකට 12.5ක රේට් එකක් දෙනවා කල්පිරීමේදී ගන්නවා නම් මාසෙන් මාසෙට ගන්න කෙනෙක්ට 9.5ක රේට් එකක් වගේම වාර්ෂිකව ගන්නවා නම් 10ක් තමයි රේට් එක ඔෆර් කරන්නේ. ඔය විදිහට තමයි එතකොට සම්පත් බැංකුව රුපියල් ලක්ෂයක මුදලක් ඩිපොසිට් කරලා ආරම්භ කරන්න පුළුවන් FDs වලට රේට් එක ලබා දෙන්නේ. ඉතින් අපි කැල්කියුලේට් කරගෙන බලමු මේ විදිහට සම්පත් බැංකුවේ FD එකක් ඔයාලා ආරම්භ කරන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාලට කොයි වගේ පොලියක් ගන්න පුළුවන්ද කියලා. ඉතින් මම මේ විදිහට කැල්කියුලේෂන් ඇප් එක ඕපන් කරගෙන මෙතන ටයිප් කරගන්නවා රුපියල් ලක්ෂ 10 මුදලක් මුලින්ම. අපි බලමු ලක්ෂ 10කට කීයක්ද ලැබෙන්නේ කියලා. ඉතින් ඊට කලින් අපි මෙතනින් සිලෙක්ට් කරගන්න ඕනේ අපි FD එකක් දාන්න කාල සීමාවක් හොඳ රේට් එකක් බලලා. එතනදී බලා ගන්න පුළුවන් අපි සාමාන්‍යයෙන් මෙතන 11කට 10කට වැඩි රේට් එකකට යනවා නම් මෙතන වසර දෙකේ තැන්පතුව තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. වසර දෙකකට වගේ FD එක දැම්මොත් ඔයාලට 10.1ක් ගන්න පුළුවන්. මේ වසර 3කට වැඩිය මෙතන වැඩිපුර රේට් එකක් දෙන නිසා මේ වසර 3 තැන්පතුව ස්කිප් කරලා අපිට එක්ක වසර දෙකකට දාන්න පුළුවන්. එහෙම නැත්නම් වසර 4කට දාන්න පුළුවන්. වසර 4 කියන්නේ ගොඩක් ලොං ටර්ම් එකක් නිසා මම වසර දෙක සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ ලක්ෂ 10 මුදල ගුණ කරගන්න යන්නේ මුලින්ම කල්පිරීමට ලැබෙන පොලිය බලන්න 11.25ක පොලියක් තමයි ලැබෙන්නේ. මම ගුණ කරගන්නවා 11.25 පොලිය අනුපාතකින්. එතකොට අපිට ලැබෙනවා රුපියල් 1,12,500ක පොලිය මුදලක් වර්ෂයක් සඳහා. ඉතින් අපි මේ මුදල ගන්න වසර දෙකකට නිසා අපිට පුළුවන් දෙකෙන් වැඩි කරගන්න. ඉතින් ඒ අනුව ලක්ෂ 10ක් දාන කෙනෙක්ට වසර දෙකක් අවසානයේදී රුපියල් 2,25,000ක පොලිය මුදලක් ලබා ගන්න පුළුවන්. ඔය විදිහට තමයි එතකොට කල්පිරීමේදී පොලිය ලබා ගන්න පුළුවන් වෙන්නේ ලක්ෂ 10ට. අපි බලමු මාසෙන් මාසෙට ගන්න කෙනෙක්ට කීයක්ද ලැබෙන්නේ කියලා. මම නැවතත් ලක්ෂ 10 මුදල මේ විදිහට කැල්කියුලේෂන් එක ටයිප් කරගෙන එතනදී බලමු 10.1ක් එතනදී රේට් එක. අපි ඒ නිසා වැඩි කරගන්න අවශ්‍යයි 10.1න් බලමු. 10.1න් වැඩි කරාම අපිට එනවා රුපියල් ලක්ෂයකුත් තවත් රුපියල් 1000ක්. ඒ කියන්නේ 1,10,000ක මුදලක් අපිට ලැබෙනවා. මේ මුදල අපි වසර දෙකකට දාන නිසා දෙකෙන් වැඩි කරගමු. ඉතින් රුපියල් ලක්ෂ දෙකකුත් තවත් රුපියල් 2,000ක මුදල් ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් වසර දෙක අවසානයේදී. නමුත් මේක අපි ගන්න යන්නේ මේ වසර දෙකට මාසිකව නිසා 24න් බෙදමු. එතකොට එක් මාසයකට ආසන්න වශයෙන් රුපියල් 8,500ක්.
8416ක මුදලක් ලබා ගන්න පුළුවන් ලක්ෂ 10ක් දාන ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට. ඉතින් ඔයා ලක්ෂ 20ක වගේ මුදලක් දානවා නම් රුපියල් 16,000කට වඩා වැඩි මුදලක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා මාසෙන් මාසෙට. ඉතින් ඔන්න ඔය ආකාරයෙන් තමයි එතකොට 2026 ජූනි මාසෙට අදාළව සම්පත් බැංකුව රේට්ස් ලබා දෙන්නේ. ඉතින් මීට අමතරව තව තියෙනවා බැංකුව වලට චෙක් කරලා බලන්න පුළුවන් කමර්ෂල් තියෙනවා. පෞද්ගලික අංශය HNB DFCC වගේ බැංකු ඊට අමතරව රාජ්‍ය බැංකුව වල FD එකක් දාන්න හිතාගෙන ඉන්නවනම් ලංකා බැංකුව People's එක තියෙනවා NSB විශේෂයෙන්ම RDB බැංකුවේ රේට් එක ටිකක් වැඩි. ඒ සම්බන්ධයෙන් වීඩියෝ එකක් කරලා තිනවා මම ඒකත් බලන්න. ඉතින් ඔයාලා රාජ්‍ය බැංකුවක ආරක්ෂාව හොයන කෙනෙක් නම් පෞද්ගලික අංශයට කැමති නැති කෙනෙක් නම් රාජ්‍යංශ බැංකුවක් ඔයා කැමති බැංකුවක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම වීඩියෝ එකක් අරන් එන්නම් සවිස්තරාත්මකව මේ වගේ. ඉතින් මම හිතනවා වීඩියෝ එක වැදගත් වෙන්න ඇති. channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා අනිවාර්යෙන් අපිත් එක්ක එකතු වෙන්න. ගිහින් එන්න සියලු දෙනාටම සුබ දවසක් වේවා.